සුබ දවසක් හැමෝටම. අදම වාහනේ ක්ලච් කිට් එක අලුතෙන් දාන්න හදන්නේ. ක්ලච් කිට් එක අලුතෙන් දාන්න නම් මේකේ තියෙන ගියර් බොක්ස් එක සම්බන්ධ වෙලා තියෙන කොටස. ඒ කියන්නේ බෙල් හවුසින් එක ගලවලා ඒක එන්ජින් එකෙන් වෙන් කරගන්න. ඉතින් ඒකට අපි මේකේ සම්බන්ධ වෙලා තියෙන ගියර් බොක්ස් මවුන්ට්, ස්ටාර්ටර් මෝටර්, ක්ලච් කේබල්, ඒ වගේම තව ඉලෙක්ට්‍රික් ලයින් ඒ දේවල් ගලවලා අයින් කරගන්න ඕනේ. ඒ වගේම රෝද වලට යන ඩ්‍රයිව් ෂාෆ්ට් ඒ දේවලුත් ගලවලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට බෙල් හවුසින් එක ගලවලා අයින් කරගන්න නිදහස හම්බ වෙනවා. මම CV ඇක්සල් එක සම්පූර්ණයෙන්ම ගියර් බොක්ස් එකෙන් ගලවලා එළියට ගන්නෙ නැහැ. ඉන CV බූට් එක ගලවලා CV රෝලර්ස් වලින් ඇක්සල් එක එළියට ගන්නවා. මේ විදිහට කරන එකේ වාසි දෙකක් තියෙනවා. එකක් ගියර් බොක්ස් ඔයිල් අයින් කරන්න ඕනේ නැහැ. අනිත් එක ඇක්සල් නට් එක ගලවන්න ඕනේ නැහැ. ටයි රොඩ් එන්ඩ් එකයි ෂොක් ඇබ්සෝබර්ස් රෝදෙට සම්බන්ධ වෙන බෝල්ට් දෙකයි ගලව ගත්තට පස්සේ මට පුළුවන් ඇක්සල් එක ගලවලා එළියට ගන්න. දැන් මේ ගලවලා අයින් කරගන්නේ ගියර් ෂාෆ්ට් එක. කැඩිච්ච CV බූට් එක මාරු කරන්න තියෙන හින්දා දකුණු පැත්තේ CV ඇක්සල් එක සම්පූර්ණයෙන්ම එළියට ගන්න වුණා. මෙතන පෙන්නලා තියෙන බෝල්ට් තුන ගැලවුවාම අපිට පිටිපස්සේ ගියර් මවුන්ට් එක සම්පූර්ණයෙන්ම ගලවලා වෙන් කරන්නේ නැතුව බේල් හවුසින් එක එළියට ගන්න පුළුවන්. ඒ මවුන්ට් එකෙන් ගියර් බොක්ස් එකයි එන්ජින් එකයි දෙකම එකට සම්බන්ධ වෙනවා. ඉතින් එන්ජින් හොයිස්ට් එකක් නැතුව එතන මවුන්ට් එක සම්පූර්ණයෙන් ගලවන එක ටිකක් අවදානම් වැඩක්. බේල් හවුසින් එකේ වටේට තියෙන ඇන ටික සේරම ගලවලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් මේක විදිහට එළියට ගන්න. මේක ටිකක් අමාරු වැඩක්. අවශ්‍ය උපකරණ තියෙනවා නම් ඇත්තටම ලේසි වැඩක්. නිකම්ම ගන්න එක ටිකක් අමාරු වැඩක්. ගියර් බොක්ස් එක යටින් ජැක් කරලා ගෙදර තිබ්බ ස්ටූල් එක උත් කඩලා ඕන්න ඔය විදිහට පොඩ්ඩක් දඟලලා තමයි මේක ගලවලා එළියට ගන්න උනේ. දැන් තියෙන්නේ ෆ්ලයි වීල් එකෙන් ප්‍රෙෂර් ප්ලේට් එක ඇන වලින් ගලවන එක. මේක ඉතින් ගලවනකොට ෆ්ලයි වීල් එකත් එක්ක ප්‍රෙෂර් ප්ලේට් එක කැරකෙනවා. ඒක නිසා ෆ්ලයි වීල් එකේ ටීත් එකකට හිර වෙන විදිහකට යකඩ බට කෑල්ලක් හිර කරලා තියෙනවා. දැන් ෆ්ලයි වීල් එක කැරකෙන්නේ නැති වෙන්න බෝල් ටික ගලවලා අපිට හිමීට ප්‍රෙෂර් ප්ලේට් එක, ක්ලච් ප්ලේට් එක මේ දෙකම ෆ්ලයි වීල් එකෙන් වෙන් කරලා ගන්න පුළුවන්.
මම නම් මේක මේ සුද්ධ කරගන්න පාවිච්චි කරන්නේ මේ අපේ අක්කාගේ සෙන්ට් එකක්. හැබැයි ඇත්තටම මේකට මේ බ්‍රේක් ක්ලීනර් එකක් වගේ දෙයක් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඇල්කොහොල් වගේ පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. මොකද සෙන්ට් වල, කොලෝන් වල, සැනිටයිසර් වල ග්ලිසරින් තියෙනවා. ග්ලිසරින් වාෂ්ප වෙන්නේ නැතුව මතු පිට රැඳිලා හිටිනවා. ඒක ඉතින් ආයෙමත් ටිෂු එකකින් හරි පේපර් ටිෂු එකකින් හරි පීදලා අයින් කරගන්න ඕනේ. මම රිලීස් බෙයාරින් එකත් අලුතෙන්ම දානවා. ක්ලච් එක කාලේ එනවා කියන්නේ රිලීස් බෙයාරින් වලත් කාලේ හරි ඉතින්. ඒකින්ද ඒවත් එක පාර මාරු කරන එක හොඳයි. මේ වගේ තැන්වලට ග්‍රීස් දාද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට විතරක් ග්‍රීස් ටික දාගන්න. මොකද ග්‍රීස් ඕනට වඩා වැඩි වුණොත් එහෙම ඒක මොකක් හරි ක්‍රමයකින් ක්ලච් එකට කාන්දු වුණොත් ක්ලච් එක ස්ලිප් කරන්න ඒ ග්‍රීස් ටික බලපාන්න පුළුවන්. හයි කරන්න කලින් ක්ලච් ප්ලේට් එක ෂාෆ්ට් එකේ හොඳට ෆ්‍රී එකේ හැම එහා යනවද කියලා බලන්න ඕනේ. මේවා අලුත් වුණාට මේ පොඩි ඔයිලි ගතියක් තියෙනවා. ඒ කියන්නේ සමහර විට මලකඩ කන්නේ නැති වෙන්න මොන හරි ස්ප්‍රේ කරපු ඔයිල් එකක් මොන හරි තියෙනවා. ඉතින් ඒවා දාන්න කලින් පිරිසිදු කරලා දාන්න ඕනේ. ක්ලච් ප්ලේට් එක සෙට් කරන්න ඕනේ පැත්ත මේකේ ගහලා තියෙනවා TM සයිඩ් කියලා. ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් සයිඩ් කියන එක. ඒ පැත්ත ගියර් බොක්ස් එක පැත්තට එන්න හයි කරා නම් හරි. ක්ලච් එලයින් වලට වෙනම ටූල් තියෙනවා. ඒකට වෙනම ෂාෆ්ට් එකක් එනවා. ඒ කියන්නේ ෂාෆ්ට් ඩමි එකක් එනවා. මගේ ළඟ ඒව නැති හින්දා මම ඉතින් ගානට ක්ලච් එකේ සිදුරට ගැලපෙන්න බට කැල්ලක් හොයාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ක්ලච් එක එලයින් කරන්නේ. මේ ක්ලච් එක එලයින් නැති වුණොත් එහෙම අපිට මේ ගියර් බොක්ස් එකේ කියන්නේ බේල් හවුසින් එක මේකට රිංගව ගන්නකොට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ෂාෆ්ට් එක හරියට ඇතුළට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද මේක හරියට සෙන්ටර් තියෙන්න ඕනේ. ඒක තමයි ඉතින් ක්ලච් එලයින් කරනවා කියන්නේ. දැන් මේ මැද්දෙන් කූරක් වගේ දාලා තියෙන එක. ක්ලච් ප්ලේට් එකේ සිදුරයි ප්‍රෙෂර් ප්ලේට් එකේ සිදුරයි ෆ්ලයි වීල් එක මැද තියෙන බුෂ් එකේ එහෙම නැත්නම් බෙයාරින් එකේ සිදුරයි ඒක රේඛීයව එක ලයින් එකක තියාගන්න එක තමයි ක්ලච් එලයින් ටූල් එකෙන් කරන්නේ. ක්ලච් එලයින් කිරිල්ලෙන් කරන්නේ ඒක. මේ ඇන තද කරනකොට ඒක එකින් එකට තද කරන්නේ නැහැ. කතිර රටාවට තමයි තද කරන්නේ. මම මේක මේ අංක පිළිවෙලකින් දාලා පෙන්නන්නම් මේ එතකොට ලේසි තේරුම් ගන්න මේක තද කරන රටාව. දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. ගියර් බොක්ස් එක හරියට සෙට් කරගන්න එක. මේකෙදි ඉතින් ගියර් බොක්ස් එකේ සෙන්ටර් ඇක්සල් එක ක්ලච් එකේ සිදුර මැද්දෙන් හරියට යන විදිහට තියලා ඇතුළට තද කරලා මේකේ බරත් උස්සගෙන හයි කරගන්න එක තමයි ඉතින් තියෙන අමාරුම වැඩේ. ඊට පස්සේ ඉතින් යන ටික පිළිවෙලට දාලා සෙට් කරගන්න තමයි තියෙන්නේ. ජැක් එක ගහලා අවශ්‍ය විදිහට උස් පහත් කරලා මවුන්ට් ටික හයි කරගන්නවා. හේත් එක්කම බේල් හවුසින් එකේ වටේ තියෙන ඇන ටිකත් දාගන්නවා. ඉතින් හිමීට ඇන ටික හයි කරගන්න එක තමයි තියෙන්නේ.
මම බූට් එකෙන් ගලවලා ගත්ත හින්දා ඇක්සල් එක දාන්න කලින් ඇක්සල් ග්‍රීස් ටිකක් දාගන්නවා. මොකද මේකේ ගලවනකොට ඇක්සල් ග්‍රීස් පොඩ්ඩක් එළියට ආවා. ඒක හින්දා ඒ අඩුපාඩුවට ඇක්සල් ග්‍රීස් අලුතෙන් දාලා ඇක්සල් එක හයි කරගන්නවා. රෝදවැල ඇක්සල් දෙකම හයි කරලා ඉවරයි. එතකොට ගියර් ෂාෆ්ට් එකත් හයි කරලා ඉවරයි. මේ වෙනකොට දැන් ස්ටාර්ටර් මෝටර එකයි ඉලෙක්ට්‍රික් ලයින් ටිකයි හයි කරගෙන යනවා. ඒ වගේම ක්ලච් කේබල් එකත් මෙහෙමම හයි කරනවා. වැඩේ කරගෙන යද්දි මගේ අත්වල තිබ්බ මජං ගෑවිලා තියෙනවා බ්‍රේක් රොටර්ස් වල. ඒ ටික පිරිසිදු කරගන්නවා අපේ අක්කගේ සෙන්ට් එකම පාවිච්චි කරලා. ඒ විදිහට ඉතින් අලුත් ක්ලච් එකේ වැඩෙත් ඉවර වෙනවා. එහෙනම් ආයේ වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.